දුර ගමන් බස්වල රියදුරන්ගේ නිදිමත මැකීමට AI ගෙනෙයි. ඒ පුවතත් අද මවබිම් පත්පතේ මුල් පිටුවෙන් අනුරාධා හේරත් ක්‍රිෂාන් පතිරත් ජයසූරිය එක්ව වාර්තාව අරගෙන එනවා. මාස දෙකක් තුල බස් 40කට උපකරණ සවිකරන බව ඇමති බිමල් කියයි. මවබිම් පුවත්පතයි අනාවරණය කරන්නේ අද දවසේදී මේ විදිහට බස් රථවල ඉන්න රියදුරන්ට නින්ද යාම නිරීක්ෂණය සඳහා AI තාක්ෂණය ක්‍රියාත්මක කරන උපාංග භාවිත කරන රජය තීරණය කර ඇති බව තමයි අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ. මේ ගැන කතා බහ ගැරන්ඩි ඇල්ලේ සිදුවීමත් එක්කම අපේ සමාජය තුළ මතුවන්නට පටන් ගත්තා. දේශපාලන අධිකාරිය කටයුතු කරන පටන් ගත්තා. කොහොමද මේ තියෙන අනතුරු වළක්වා ගන්න පහුගිය කාලේ දවසින් දවස එකින් එක කවුරුත් අකමැති සිදුවීම් ගණනාවක් වාර්තා වුණා. බොහොමයක් බස් රථ අනතුරු බවට පත් වුණා. කරන්නට දෙයක් නැහැ. අවසානයේදී සමහරක් තැන්වලදී මේ නිදිමත කියන කාරණය හැමෝම මිනිස්සු. හැබැයි රැගෙන යන්නේ ජීවිත. ඒ නිසාවෙන් මේ ගැන අවධානය යොමු කරන්න අපි කොහොම හරි ක්‍රම හදා ගන්න ඕනේ. AI තාක්ෂණය ලෝකේ නවීන තාක්ෂණය යොදවලා හරි ඒක කරනවා. ඒ හැමෝගෙම රියදුරන්ගේ මගේන්ගේ කාගේත් ආරක්ෂාවට වැඩ පිළිවෙල කරනවා කියලා ප්‍රවාහන අමාත්‍යවරයා ඉතාමත් ඍජුව තදින් කිව්වා. දැන් ඔන්න ක්‍රියාත්මක වෙන පටන් ගන්න තියෙනවා. ඇත්තටම රියදුරන්ට මේක වාසනාවක්, අපේ රටේ ජනතාවට වාසනාවක්. ඉදිරියේදී සිද්ධ වෙන්න යන මහා ඛේදවාචක රසක් මේ නිසාවෙන් අපිට නවත්වා ගන්න පුළුවන් වෙයි. එය අපේ මුළු ජාතියේම වාසනාවක්.